සාදරයෙන් පිළිගන්න ශ්‍රී නිවුස් ලයින් නාලිකාවට. අද අපි කතා කරන්න යන්නේ මේ ගම් වතුර සහ ගොදුරු මගින් හානියට ලක් වූ වාහන ගැන සහ ඒත් එක්ක වෙන බලපෑම කොහොමද කියන කාරණාව ගැන. ගොඩක් දේපල හානි වෙලා තිබෙනවා, ජීවිත හානි වෙලා තිබෙනවා. ඉතින් හානි වෙච්ච සියලු දෙනාට, තමන්ගේ සමීපතයන් හිමි වෙච්ච සියලු දෙනාට, දේපල හානි වෙච්ච සියලු දෙනාට අපේ සංවේගය කනගාටුව ප්‍රකාශ කර සිටිනවා ආරම්භයේදීම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ගම් වතුර උදුරට අකිච්ච වාහන ගැන. මේ ඇතිවෙච්ච ගම් වතුර තත්ත්වය ඇත්තරම විශේෂත්ව වෙන මේක ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් කියන තත්ත්වයක්. ඒ කියන්නේ මඩ සහ විශාල වේගයෙන් ආපු ජල පහරක් තමයි මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් කියලා හඳුන්වන්නේ. ඉතින් මේ බලපෑම සාමාන්‍ය ගම් වතුරකට වඩා ප්‍රබලයි. මේ හරහා බලපෑමට ලක් වූ වාහනවල ඩැමේජ් එක නැත්තම් හානිය වැඩි. ඉතින් ඇතැම් වාහන අපි ගත්තොත් කනගාටුදායක. සමහර වාහන මේ වතුර පාරට ගහගෙන ගිහිල්ලා වෙල්වල මඩ ගොහරුවල ඉර වෙලා තිබ්බ අවස්ථා අපිට දක්නට ලැබුණා. ඒවා ගොඩක් ආධාරක යොදලා ක්‍රේන් වගේ ලොරි රථ යොදලා තමයි, නැත්තම් බැකෝ ආධාරයෙන් තමයි මේ වාහන පිටතට ඇද්දේ. ඇත්තටම මේ වගේ විශාල දේපල හානිය මේ දින දෙක තුල සිදු වුණා මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් කියන තත්ත්වය එක්ක. ඊගෙන අපි ක්‍රමක්‍රමයෙන් කතා කරමු. මුලින්ම අපි දැක්කපු වාහන කීපයක්. සාන්සානී වගේ පැරණි මාදිරිය වාහන තිබ්බා. ඊට පස්සේ අපි දැක්කා ටොයෝටා විට්ස් වගේ වාහනක් සම්පූර්ණ අනිත් පැත්ත හැරිලා තියෙන තත්ත්වයකටම ගිහින් තිබ්බා. මේ ජල පාරට අසු වෙලා හොන්ඩා ෆිට් වගේ වාහන, අවුට්ලෑන්ඩ් වගේ නොයෙක් වාහන අලුත් පරණ කියලා නෑ BYD Atto 3 එකක් බව අපි දැක්කා. මේ ගම් වතුර උදුරට ලක් වෙලා තියෙනවා. ඉතින් මොකද්ද ගම් වතුරකට හසු වෙච්ච වාහනයක තියෙන තත්ත්වය සහ බලපෑම? මොකද්ද මේකේ තියෙන ක්‍රියාවලිය? ඉතින් සාමාන්‍යයෙන් ලෝකේ ෆ්ලඩ් ඩැමේජ් කියන වාහන ඔසලකා හරිනවා. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් ආයතන ටෝටල් ලොස් නැත්නම් අපි ටෝටල් කරනවා කියලා කියවනට කියන විදියට සම්පූර්ණයෙන්ම වාහනේ නොසලකා හරිනවා. මේකට හේතුව තමයි මේ වාහන හදන්න තියෙන අමාරුකම. බැරිකම නෙමෙයි, හදන්න බැරි නැහැ. නමුත් ඒක ගොඩක් වෙහෙසකර, ඒ වගේම මූල්‍යමය වශයෙන් විශේෂයෙන් පිට රටවල වාහන මූල්‍යමය වශයෙන් අවාසි වුන්ට මේ කොටස් ඔක්කොම දාලා ලේබර් කොස්ට් ඔක්කොම ගෙවලා මේ කරන එක මූල්‍යමය වශයෙන් අවාසි සහගත තත්ත්වයක් නිසා මේ වාහන ගොඩක් වෙලාවට ටෝටල් කරන, විශේෂයෙන්ම මෑත කාලේ වාහන. ඒකට හේතුව තමයි ඉලෙක්ට්‍රොනික්ස් කොටස් ගොඩක් තියෙන නිසා නැවත සැකසීම දුෂ්කර වගේම වියදම් සහගත වැඩක්. ඉතින් සම්පූර්ණ දහන එන්ජින් තියෙන වාහන ගත්තොත් මේවට වෙන හානිය අපි බැලුවොත් මේ මඩ ගොඩක් ගිහිල්ලා මේ එන්ජින් සහ ගියර්බොක්ස් දෙයා ඉන්ටේක් මේ සියලු කොටස් වල සිරවීමක් වෙනවා. මේ හේතුවෙන් මේවා ඇතුළත මල බැඳීම ආරම්භ වෙනවා. සාමාන්‍ය දවස් දෙකක් මේ වතුර තිබ්බාම මේක මල බැඳෙන්න පටන් ගන්නවා ඉක්මනින්ම. විශේෂයෙන්ම මේ මඩ ගැන කතා කරන්න ඕන. ගොඩාක් මේ ලංකාවේ ඇතිවෙච්ච තත්ත්වයේ මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් වල වෙන දෙයක් තමයි මේ පස් කඳු ජලයත් එක්ක ගසාගෙන එන එක. ඉතින් ඒවයි තියෙන පස් මඩ වෙලා වතුරත් එක්ක එකතු වෙලා ගොඩාක් හිර වෙනවා මේ වාහන ඇතුළේ. ඉතින් මේ මඩවල තියෙන බලපෑම තමයි මේවා ජලය රඳවනවා. මඩ කියන දේ ඇතුළේ ජලය රැඳෙනවා. ඉතින් එතකොට අර මඩ රැඳිලා තියෙන තැන් වලින් ක්‍රමක්‍රමයෙන් පසු කාලීනව මල බැඳෙන්න පටන් ගන්නවා වාහනේ කොටස්. ඉතින් ඒක තමයි බරපතලකම. සාමාන්‍ය වතුර පාරකට නැතුව මේ මඩ සහිත ජල පාරක හසු වෙලා දවසක් විතර තියෙනකොට මේක අපිට පිරිසිදු කරන්න බැරි තරමේ වාහනේ ඇතුලේ රැඳෙනවා මේ මඩ. වතුර එනං වීරුණාම යනවා, ගම් වතුර බහැලා ගියාම ඉවත් වෙනවා. නමුත් මේ මඩ රැඳෙනවා. ඒක තමයි ලොකුම අර්බුදය. AC compressor, starter motor, alternators. ඉතින් මූලික පෙට්‍රල් වාහන වල මේවා තමයි විශේෂයෙන්ම එන්ජිම, ගියර්බොක්ස්. ඉතින් අපි හයිබ්‍රිඩ් වාහන ගැන කතා කරමු. ඉතින් හයිබ්‍රිඩ් වාහන වල තියෙන විශේෂ දෙයක් තමයි ඉලෙක්ට්‍රික් වාහන වලත් මේ බැටරි සම්බන්ධ කතා කරාම සමට දන්නවත් ඇති තැඹිලි පාට වයර්. මේවට කියන හයි වෝල්ටේජ් වයර්ස්. මේවයි ලොකු කරන්ට් එකක් යනවා. ඉතින් බැටරි එකකින් ඉලෙක්ට්‍රික් මෝටර් එකට ලොකු කරන්ට් එකක් ගිනිනවා. සාමාන්‍ය දින තත්ත්වයේ තිබ්බහම වතුර පිරුණොත් මේක ෂෝට් වෙන. ඇත්තටම කියන්නේ මේ කරන්ට් එක වතුරට ගලාගෙන යනවා. නමුත් ඉතින් නිෂ්පාදකයන් මේක ආරක්ෂා වෙන්න වාහනේ සහ ජලය මගින් විදුලි සැරවැදීම වළක්වන්න මේකට සේෆ්ටි ෆීචර්ස් දාලා තිනවා. මේකේ යම්කිසි ජලය හෝ එවැනි තත්ත්වයක් දැනුණාම බැටරි එක ඩිස්කනෙක්ට් කරලා මේ වයර්ස් වලින් කරන්ට් එක ගලා යෑම සියල්ල අත්පිටවනවා. එතකොට වාහනේ ඇත්තටම නවතිනවා. සමහරවිට ස්ටාර්ට් කරගන්නත් බැරි වෙන්න පුළුවන්. එතකොට කෙලින්ම ඩීලර් ගාවට ගිහිල්ලා රීසෙට් කරන්න හරි උපාංග
නැවත රිප්ලේස් කරන්නට ඒ වගේ දෙයක් කරන්න වෙනවා. ඒක නිසා හයිබ්‍රිඩ් වාහන ඉලෙක්ට්‍රික් වාහන වතුරෙන් දානවා නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. වාහනේ නවතින්න පුළුවන්. ඒ වගේ තමයි හයිබ්‍රිඩ් වාහන වල කැබින් එකෙන් තමයි කූල් එක ගන්න හයිබ්‍රිඩ් බැටරියට. ඔබ දැක්කලා ඇති පිටිපස්සේ සීට් එකේ තියෙනවා කොටසක් වා කවුලක් වගේ. ඉතින් වාහනේ දොරවල් පිරෙන්න ටිකට් ටික වතුරට යට වුණාම මේ කොටස් ඇතුලේ ජලය ගලනවා. ඒ ජලය ගැලුව ගමන්ම හයිබ්‍රිඩ් බැටරි එක තියෙනවා. මේ කොටස් වලට යන්න පුළුවන්. ඉතින් ඒ ඔස්සේ ඒ කොටස් ඩැමේජ් වෙනවා. මේ බැටරි උපාංග බොහෝ දුරට සියල්ල සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. බොහෝ දුරට රිප්ලේස් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි මේ වාහනත් ගියර් බොක්ස් තියෙනවා. එන්ජිම මේ කොටස් ඇතුළත මේ මඩ බහිනවා. මේ සියල්ල සුද්ධ කරලා සමහර රිප්ලේස් කරලා කරන්න වෙනවා. ගියර් බොක්ස් මේ සියල්ල ඇතුළටම මේ මඩ බහිනවා. ඒක තමයි බරපතල කාරණා ලොකු ඩැමේජ් එකක් වෙනවා. ඉතින් ඇතුළත ගැන අපි කතා කරමු. ඇතුළත ගැන කතා කරාම සීට්ස් එකයි මේ බොඩි එක අපි කියනවා මේ බිමට දාලා තියෙනවා කාපට් එකක් වගේ එකක් වාහනේට අල්ලලා තියෙනවා. ඉතින් ඒ කොටස් වලට හානි වෙනවා. ඉතින් මේවා ඩීප් ක්ලීන් කරන්න වෙනවා කියලා අපි කියනවා. ඒ වගේම තමයි රූෆ් ලයින් එක, රූෆ් කවර් එක කියලා කියනවා. මේකේ වහලයට යොදනවා මැටීරියල් එකක්. ඒ සියල්ලත් වාහනේ සම්පූර්ණයෙන්ම නිරාවරණය වුණාම ඩැමේජ් නැති මේවට ගොඩාක් මේ මඩ සහ විශේෂයෙන් සීට්ස් වලට මේ මඩ අල්ලනවා සහ වතුර අල්ලන නැති මේ වතුර දිගේ මඩ මල පහ වෙන්න පුළුවන්. මේ වගේ නොයෙක් විදිහේ ජරා වෙනවා. ඉතින් මේ සියල්ල මේ සීට්ස් වලට සහ මේ වාහනේ තියෙන රෙදි කොටස් වලට අල්ලනවා. ඒ තුලින් ලොකු ඩැමේජ් එකක් නැත් මේ සියල්ල ගලවලා ඩීප් ක්ලීන් කරන්න වෙනවා. කීප වරක් අවුවේ වේලලා නැවත ඩීප් ක්ලීන් කරලා එහෙම යම් ක්‍රියාවලියට ලක් කරන්න වෙනවා. සම්පූර්ණ හරිම විදිහේ පිරිසිදු කරලා ගන්න. ඉතින් ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා මේ හොදලා ඉවත් කරන්න. ඒ වගේම තමයි ඇතුළත තියෙන වයරින් ඩැමේජ් වෙනවා. වයරින් කවර් වෙලා තිබ්බට මේවා හදලා නැහැ මේ සම්පූර්ණ ජලය රොත්තු දෙන්නේ. ඒ වගේම තමයි AC කොටස් මේ සියල්ලටම මඩ ඇතුල් වෙනවා. ඉතින් ලොකු පරිශ්‍රමයක් දරන්න මේ කොටස් සියල්ල සුද්ධ කරලා එකින් එකට විශාල විනාශයක් තමයි සාමාන්‍ය ගම් වතුර හෝ වතුරකටත් වඩා මේ වගේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් කියන මේ මඩ සහිත වතුරට නිරාවරණය වුණාම වෙන්නේ. ඉතින් ප්‍රධානම දේ තමයි මේක හරියටම සුද්ධ කරා ගැනීම හෝ නිවැරදිව සකස් කරේ නැත්නම් කාලයක් යනකොට මාස 3ක් 6ක් යනකොට ටිකෙන් ටික ලෙඩ දෙන්න පටන් ගන්න පුළුවන්. විශේෂයෙන් එන්ජින් කොටස් වල හරියටම ස්මූත් තියෙන්න ඕන. ටයිමින් එක මේ එන්ජිම වැඩ කරන්න නම් ඉතින් මඩ හෝ එවැනි රළු වැලි වගේ තිබ්බොත් ඒවට හානි වෙනවා. ඒ වගේම තමයි මල බැඳිලා පටන් ගන්න වුණොත් මඩ රැඳිලා තිබිලා වාහනේ ස්ට්‍රක්චර් එකට නැත්තම් බොඩි එකට ක්‍රමක්‍රමයෙන් හානි වෙනවා. ඒ වගේම තමයි ඉලෙක්ට්‍රොනික්ස් කොටස් හරියට රිප්ලේස් කරලා හෝ ඒ දේවල් අනිවාර්යව සකස් කරේ නැත්තම් ක්‍රමක්‍රමයෙන් මේ ඉලෙක්ට්‍රොනික් සාශ්‍රිත ලෙඩ දෙන්න ගන්නවා. ගොඩාක් ෆික්ස් කරන්න අමාරු මේ ඉලෙක්ට්‍රොනික්ස් කියලා කියනවා. ඉතින් ඒවා එන්න පුළුවන් හරියටම රිප්ලේස් කරලා දේවල් කරේ නැත්තම් විලාසන පසු කාලිනව එවැනි ප්‍රශ්න එන්න පුළුවන් ඔබ නොදැනුවත්වම. මේ වාහන තියෙන ඊළඟ දේ තමයි මාකට් එකට එන්න පුළුවන්. ටෝටල් කරේ නැත්තම් සමහර ටෝටල් කරලා වුණත් අරගෙන හදලා පොඩ්ඩක් ඒමින් හදලා සමහරට මාකට් එකට එන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ලංකාවේ විවිධ මිනිස්සුන්ට තියෙන යම් කිසි ප්‍රෝඩාවක් යොදලා මේ වැනි වාහන විකුණන්න පුළුවන්. ඔබට පසු කාලිනව ඒ සම්බන්ධ අවධානය යොමු කරන්න. මොකද මේ වාහන ක්‍රමක්‍රමයෙන් පසු කාලිනව ලෙඩ දෙන්න පුළුවන්. ෆ්ලඩ් ඩැමේජ් වාහන කියන එකන්නේ ගොඩාක් අමාරුයි හදන්න. ඉතින් විවිධ ලෙඩ දෙන්න පුළුවන් පසු කාලිනව මේ ෆ්ලඩ් ඩැමේජ් වාහන වල. ඒ සම්බන්ධයෙන් ඔබ අවධානය යොමු කරන්න. ඉදිරියේදී ඉන්ස්පෙක්ෂන් එකක් හරියටම කරන්න ඕන. විශේෂයෙන් මඩ ගොඩක් අමාරු අයින් කරන්න. මඩ රැඳෙනවා ගොඩක් චැසි එකේ ඇතුළු කොටස් වල. ඒ ඇසුරෙන් අඳුර ගන්න පුළුවන්. යම් තාක් දුරකට මුත් හොඳ ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න වෙනවා වාහනයක් ගනිද්දී ඉදිරියේදී. මොකද ගොඩාක් වාහන තියෙනවා මේ විදිහට ෆ්ලඩ් ඩැමේජ්. පරණ වාහන ගත්තොත් පරණ වාහන වල මෙහෙම දෙයක් තියෙනවා. පරණ වාහන ගොඩාක් මෙකැනිකල් නිසා ඒවා යම් කිසි විදිහකට අපිට හදන්න පුළුවන්, රිකවර් කරගන්න පුළුවන් කියලා කියවෙනවා. ඒකට හේතුව මේ පරණ වාහන වල ඉලෙක්ට්‍රොනික්ස් කොටස් අඩු වීම. ඉතින් ඒ වගේම තමයි පරණ වාහන මේ වෙද්දි මල බැඳීම් වගේ දේවල් වෙමින් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අලුත් මල බැඳීමක් එහෙම තිබීම ලොකු ගැටලුවක් විදිහට සමහරවිට සැලකෙන්නේ නැහැ. ඒක නිසා පරණ වාහන බොහෝ දුරට රිකවර් කරන්න උත්සාහ දරන්න පුළුවන්. ඒකේ යම් ප්‍රමාණයකට සාර්ථක කරගන්න පුළුවන්. ප්‍රබල වෙහසක් නැතුව. නමුත් එන්ජින් කොටස් එහෙම සමහරවිට ගොඩක් ඩැමේජ් වෙන පුළුවන්. නැත්තම් බොහෝ දුරට සුද්ධ කරලා ගන්න පුළුවන් තත්ත්වයන් තියෙනවා. පරණ වාහන අලුත් වාහන වල තියෙන ඉලෙක්ට්‍රොනික සම්බන්ධ දැඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද
ඉලෙක්ට්‍රොනික්ස් ගොඩක් සංවේදී. ඉතින් වතුරට වගේ නිරාවරණය වුණාම රිකවර් කරන්න ලොකු පරිශ්‍රමයක් දෙන්න වෙනවා. ඒ වාහන වල ඉතින් BYD වාහනයකුත් තිබ්බා. Atto 3 වගේ එකක් පොදුරට ඒ වාහනේ ටෝටල් කරයි. මොකද බැටරි පැක් එක වගේ ඩැමේජ් වෙන්න පුළුවන්. Atto 3 වාහන වතුර යන්න එහෙම හදලා නැහැ. BYD ලගේ තියෙන වාහන හදලා වතුර යන නමුත් Atto 3 එකේ අපි දන්න විදිහට වතුර යන්න හදලා නැහැ. සේෆ්ටි මෙකැනිසම් එකක් තියෙන්න පුළුවන්. නමුත් මේ මඩත් එක්ක බැටරි එක ඩැමේජ් වෙන්න පුළුවන්. BYD වාහන වල වුණත් බැටරිය රඳා පවතින පුළුවන් සුළු ප්‍රමාණයකට සාමාන්‍ය මිනිත්තු 30ක් පැයක් වගේ පුළුවන්. නමුත් දවසක් වගේ වතුරේ තිබ්බාම මේකට අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ගලා යන වේගෙන් ගලා යන ජලය මේවා ගොඩාක් අමාරුයි හයිබ්‍රිඩ් සහ ඉලෙක්ට්‍රික් වාහන වලට දරන්න. මේ බැටරි පැක් වලට ලීසි නැහැ. ෆ්ලඩ් ඩැමේජ් වුණාම වාහනයක් රිකවර් කරන්න පුළුවන්. හදන්න බැරි නැහැ. හදන්න පුළුවන්. නමුත් පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඉතින් ලංකාවේ තියෙන ආර්ථික තත්ත්වයත් එක්ක සමහරවිට මේවා සකස් කරන්න උත්සාහ කරන්න පුළුවන්. පෙට්‍රල් වල බොහෝදුරට ටෝටල් කරනවා. හදන්න උත්සාහ කරන්නවත් නැහැ ඒගොල්ලෝ. මොකද ඒක බොරු වැඩක් වෙනවා. මොකද ලේබර් කොස්ට් එක ගොඩාක් ගෙවන්න වෙනවා. ඉතින් ලංකාවේ කොහොම වෙයිද දන්නේ. ඉතින් ඔබ නිවැරදි තීරණයක් ගන්න. බොහෝදුරට ඉන්ෂුරන්ස් වලින් ටෝටල් කරන්න පුළුවන් අලුත් වාහන නම්. ඉතින් ඒක පුළුවන් තරම් කරගන්න බලන්න හොඳ තීරණයකට. ඉදිරියේදී වුණත් විශේෂයෙන් හයිබ්‍රිඩ් වාහනයක් නම් ඔබ ජලයේ ගමන් කරනවා නම් සැලකිලිමත් වෙන්න. මේවයි තියෙනවා මෝඩ් එක. ඒක මෙතන ගොඩක් අය දන්නේ නැහැ. මේ හයිබ්‍රිඩ් වාහන වල තියෙනවා විශේෂයෙන්ම හයි වෝල්ටේජ් යවන නිසා කරන්ට් එක ලීක් වුණොත් වතුර දිගේ යන්න පුළුවන්. ඒක නිසා ඒගොල්ලෝ ඒක ටෙස්ට් කරන තිස්සම එතකොට උලන්ට ඒක දැනුනොත් ටක් ගාලා කරන්ට් එක යනක නවත්තන බෝදුරට එතකොට වාහනේ ඕෆ් වෙන්න ගන්න. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. ඉතින් ඒක ගැන මෙතන ගොඩක් අය දන්නේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න. මේක ගොඩක් එහෙම දන්නේ නැතුව වතුරේ දාන ගතියක් තියෙනවා මේ සාමාන්‍ය වැස්සේ යන්න බව. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් ලොකුම අර්බුදය මෙතන මඩ තියෙන එක තමයි. මඩත් එක්ක මේ හිරෙච්ච වාහන ඉතින් ඉතාලම කනගාටුදායකයි. ලොකු දේපලහානියක් වෙලා තියෙනවා. ඒ සියලු දෙනාට අපේ සංවේගය පළ කරනවා. බලක්ව ගන්න අපහසු වුණා. මොකද වේලාසන දැනුම් දීම නැති නිසා එකවර විශාල වතුර ප්‍රමාණයක් දැන් මේ විදි Facebook එකේ ෂෙයා වෙනවා. තාම ඇත්තටම බය හිතෙනවා සමහර දේවල් දැක්කම. චර භයංකාර තත්ත්වයක් තමයි වෙලා තියෙන්නේ. ඇත්තටම සුනාමියක් වගේ එකවර මේ ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් කියනවා කොහොමවත් එහෙම තමයි. ඔබ දැකලා තියෙන සමහර පිටරට ක්ලිප්ස් එකවර වතුර ගලාගෙන එනවා. ඉතින් එවැනි තත්ත්වයක් තමයි තිබ්බේ. ඉතින් සියලු දෙනාම ශක්තිමත්ව නැගිටිමු කියලා අපි කියනවා. ඉතින් ශක්තිමත් වෙන්න අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන් අපිට. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මූලය ගැනත් හිතන්න ඕන. සේෆ්ටි ප්‍රිකෝෂන්ස් ගැන වෝනින්ග් ශරීරෙම දෙන්න ඕන මිනිස්සුන්ට. ඉතින් නැතුව ආරක්ෂා වෙන්න බෑ. ඒ වගේම සේෆ්ටි ප්‍රිකෝෂන්ස් සහ ප්‍රොටෝකෝල් වගේ දේවල් අපි යෝජනා කරන ආයතන වලට විශේෂයෙන්ම ගරාජ් වගේ ආයතන වල ගොඩාක් වාහන ඩැමේජ් වෙලා තිබ්බ. ඉතින් අර කවර එද්දිත් උන්ට කරගන්න දෙයක් නැහැ. නමුත් මෙතනින් එහාට සේෆ්ටි ප්‍රොටෝකෝල් එක යම්කිසි විදිහකට ක්‍රියාත්මක කරන්න හදාගෙන තියෙන එක හොඳයි. හානිය අවම කරන්න. හානිය නැතිම කරනවා කියලා කියන්නේ බෑ. නමුත් හානිය අවම කරගන්න එවැනි දෙයකට යන්න පුළුවන්. ඉතින් මේක තමයි වීඩියෝ එක උදේට ලයික් කරන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අරශාපදන තත්ත්වය තවත් ඉදිරියට එනවා කියලා කියනවා. මොසම් එක්කම ඉතින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන්න කියලා ඉල්ලා සිටිනවා. තියෙන තවත් වීඩියෝ එකකින් මටම